ඇහැරෙන්න දැනගන්න දුරයන්න මග YouTube චනල් එක දැම්ම සබස්ක්‍රයිබ් කරතියාගන්න. ඒනං යාලුවනේ අපි අමු දැන් වීඩියෝ එකට. ඉතින් තාමත් ඔයාගේ පොකට් එකේ සල්ලි රැඳී පවතින් නැද්ද? ඉතින් බලමු අද සල්ලි කොහොමද ඉතුරු කරගන්නේ කියලා. ඔබ උපයන මුදල් ඉක්මනින් වියදම් වෙලා යනවා නම් පහත ක්‍රම 10 අනුගමනය කිරීමෙන් සල්ලි ඉතිරි කර ගැනීමට පුළුවන්. එහෙනම් බලමු යාළුවනේ අපි ඒ ක්‍රම 10 මොකක්ද කියලා. ඉතින් යාළුවනේ පළවෙනි සාධකය වන්නේ මාසික ආයවැයක් සම්පූර්ණ කිරීමයි. දෙවැනි සාධකය වන්නේ මුලින්ම ඉතිරි කර ගැනීමයි. තුන්වෙනි සාධකය වන්නේ අනවශ්‍ය වියදම් අඩු කිරීමයි. හතරවෙනි සාධකය වන්නේ වියදම් සටහන් කිරීමයි. ඉතින් පස්වෙනි සාධකය වන්නේ ණය භාවිතය සීමා කිරීමයි. හයවෙනි සාධකය වන්නේ මිල ගණන් සසදා බැලීමයි. හත්වෙනි සාධකය වන්නේ ආහාර ගෙදර සකස් කිරීමයි. අටවෙනි සාධකය වන්නේ හදිසි අරමුදලක් සාදා ගැනීමයි. ඉතින් යාළුවනේ නවවෙනි සාධකය වන්නේ ඉලක්කයක් තබා ඉතිරි කර ගැනීමයි. දහවෙනි සාධකය වන්නේ ඉවසීමෙන් සල්ලි ඉතුරු කර ගැනීමයි. එහෙනම් යාළුවනේ අදට මං ගිල්ලෙන වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා bell icon එක click කරලා තබා ගන්න. ඉතින් comment කරන්න like කරන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට මං ගිල්ලෙන්නම් ඔයගලන්ට සුබම සුබ දවසක් වේවා.